අපි දැන් බලමු 2024 O level English paper එකේ test 2 question එකට කොහොමද face කරන්නේ කියලා. අපි ඔක්කොම කලින් බලමු මොකක්ද මේ ප්‍රශ්නේ කරන්න තියෙන්නේ. Fill in the blanks of the following text using the words given in the box. Write the letter of the most suitable answer in the space given. The first one is done for you. හරි. මොකක්ද මේ ප්‍රශ්නේ? Fill in the blanks question එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ හිස්තැන් පුරවන්න. එතකොට අපිට පේනවා word list එකකුත් දීලා තියෙනවා. අන්න ඒ word list එකෙන් most suitable. ඒ කියන්නේ වඩාත් සුදුසු වචන දාලා තමයි අර blanks ටික අපිට fill කරන්න තියෙන්නේ. එතකොට සම්පූර්ණ වචනෙම ලියන්න තියෙන්නේ නෑ. ඒ වචනේ එතන ඉස්සරහින් English letter එකක් තියෙනවා. අන්න ඒ letter එක තමයි අපිට අර blank එක ඉස්සරහින් ලියන්න ඕනේ. අපිට එකක් කරලා පෙන්නලා තියෙනවා. අර first question කියන්නේ first blank එකේ D කියලා ලියලා තියෙනවා. ඒ කියන්නේ ආය අදාළ වචනෙට අදාළ English letter එක තමයි අපිට එතන mention කරන්න තියෙන්නේ. හරි. දැන් මේ ප්‍රශ්නේ මම කරන්න ගියා නම් මම මුලින්ම කොහොමද කරන්නේ? මම මුලින්ම කරන්නේ අර තියෙන වචන ටික එකපාරක් පොඩක් කියවලා බලනවා. කියවලා බලමුකෝ. Revise, comfortable, quiet, subject, notes, easy. ඊට පස්සේ දෙක පාරක් කියවගත්තනේ. ඊට පස්සේ මම කරන්නේ අර ටෙක්ස්ට් එක එකපාරක් කියවගෙන යනවා. අර බ්ලැන්ක්ස් එක්කම. ඒක එතනට එන්න ඕන ආන්සර්ස් ටික හිතන්න මම try කරන්නේ නැහැ. පොඩ්ඩක් එකපාරක් අර පැරග්‍රාෆ් එක කියවනවා. Tips to pass an examination. Make a study plan. Write down the dates of the examination and all the subjects you need to study. Plan how much time you will spend on each blank every day. Start studying early so that you have plenty of time to blank. Make sure you have all the blank and past papers. Organize your material in such a way that it makes it blank to find what you need. Find a blank place to study where you will not be disturbed. Make sure that you have good ventilation and a blank chair. Don't try to learn everything at once, but remember to organize your material into manageable parts. දැන් සමහර විට මේක කියවගෙන යද්දී ඔයාට හිතෙනවා මෙතනට එන්න ඕනේ අර වචනේ වෙන්න ඇති කියලා. දැන් ඒක ඔටෝමැටිකලි ඒක හිතෙනවා මේක තමයි මෙතනට එන්න ඕනේ වචනේ වෙන්න ඇත්තේ කියලා. අපි ඊට පස්සේ try කරනවා අපි ඒ හිතන වචනේ අතන තිබ්බද නැත්නම් ඒකට similar word එකක් මොකක් හරි තිබ්බද. අන්න එහෙම තමයි ඊට පස්සේ අපි tally කරලා බලන්න. දැන් බලමුකෝ. මුලින්ම තියෙනවා make a study plan. Write down the dates of the examination and all the subjects you need to study. Plan how much time you will spend on each. මේ වාක්‍ය කියන්නේ ඒ කියන්නේ plan කරන්න ඕනේ කොච්චර කාලයක් අපි වැය කරනවද කියන්නේ spend කරනවද on each. දැන් මේක මේ exam එකකට පාඩම් කරන ළමයිගේ schedule එකක් ගැන තමයි මේ කියන්නේ tips ගැන. ඒතර මොනවද අපි එක්සෑම් එකට පාඩම් කරන්නේ? විෂය ගන්නනේ. ඒ කියන්නේ විෂය ගන්න තියෙන මොනවද? සබ්ජෙක්ට්ස් වල. අපි බලමු මෙතන D දීලා තියෙනවා. D කියන්නේ මොකක්ද? Subject. හරිනේ. Plan how much time you will spend on each subject every day. හැම විෂයකටම එදිනෙදා අපි කොච්චර වෙලාවක් spend කරනවද? එතනට ගැලපෙනවා. හරි. Start studying early so that you have plenty of time to දැන් මෙතන time to තර ටූත් එකේ ඉතින් verb එකක් තමයි අනිවාර්යයෙන්ම එන්න ඕනේ. හරිද? දැන් බලන්න මෙතන ගැලපෙන. මොකද්ද වචනයක් තියෙන්නේ? හරිද? දැන් මෙතන verb එකකට තියෙන්නේ revise. හරිනේ. අපි දැන් මේ වචනේ revise කියලා කියන්නේ අර නැවත අර නැවත මතක් කිරීමක් කරනවා, ආයෙ බලනවා. අර ඒ වගේ තේරුමක් තමයි තියෙන්නේ. අපි බලමු ගැලපෙනවද කියලා. Start studying early so that you have plenty of time to revise. හරිනේ. අපි මේක කියන්නේ අපි කලින්ම පාඩම් කරන්න පටන් ගන්න ඕනේ. මොකද ඒකට අපිට අර නැවත මතක් කරන්න කාලය තියෙනවා. හරිනේ. එතනට ගැලපෙනවා. Make sure you have all the blank and past papers. හරිනේ. make sure කරනවා කියන්නේ බලන්න කියන්නේ අපි මුලින්ම පාඩම් කරන්න කලින් පටන් ගන්න මුලින් බලන්න ඕනේ අපිට අදාළ මොනවද past papers ඒ තව මොනවද notes තියෙන්න ඕනනේ. අපි බලමු මේ වචනයක් තියෙනවද කියලා. හරිනේ. notes තියෙනවා. E letter E. හරිනේ. make sure you have all the notes and past papers. ඒකත් හරි.
organize your material in such a way that makes it blank to find what you need. දැන් මේක කියන්නේ අපි අපේ අවශ්‍ය ද්‍රව්‍ය ටික ඕගනයිස් කරගන්න ඕනේ මොන වගේ විදිහකටද? ඒ කියන්නේ අපිට ඒ ගන්න ඕන ලබා ගන්න ඕන දේවල් ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ මොන විදිහටද? අපිට පහසු වෙන්න ඕනේ. අර ඒ වගේ අර්ථයක් අපි බලමු තියෙන වචනත් එක බලලා. revise අපි already එක cut down කරා. comfortable. දැන් එක organize your material in such a way that makes it comfortable. එතන හිතන්නත් පුළුවන්. අපි ඒක චුට්ටක් ඉතුරු කරමු. quiet. quiet ගැලපෙන්නේ නැහැනේ. quiet කියන නිශ්ශබ්ද ඒ වගේ. එතන ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ notes. අපි notes එක already cut down කරා. easy. අන්න හිතෙනවා easy තමයි හොඳටම ගැලපෙනවා වගේ ඇත්තේ. අපි මේ වචන දෙක පොඩ්ඩක් mind එකේ තියාගෙන අපි ඊළඟට යමු. හරිද? Find a blank place to study where you will not be disturbed. අපි මේ මොන වගේ තැනක්ද හොයාගන්න ඕනේ කියලා තමයි එතන මෙන්ෂන් කරලා තියෙන්නේ. disturb වෙන්නේ නැති තැනක්. where you will not be disturbed. එතන මොන වගේද ගැලපෙන්නේ? අපිට මතකයි quiet කියලා එකක් තිබ්බා. නිශ්ශබ්ද තැනක් වෙන්න ඕන. පාඩම් කරන්න යන්නේ. අන්න ඒක දානවා. හරිනේ. Find a quiet place to study where you will not be disturbed. Make sure that you have good ventilation. Ventilation කියලා කියන්නේ හොඳ වාතාශ්‍රයක්. හුස්ම ගන්න හොඳට හුස්ම ගන්න පුළුවන් වාතාශ්‍රයක් තියෙන තැනක් තමයි හොයාගන්න ඕනේ. Have a good ventilation and a blank chair. අන්න හරියට වචන දෙකයි අපිට ඉතුරු. Comfortable and easy. දැන් මෙතන අපිට කියන්න පුළුවන්ද easy chair කියලා? No. අපිට එහෙම කියන්න බෑ. හැබැයි comfortable chair එකක් නේ. පහසු. ඒක අපිට සැප පහසු තැන පුටුවක් තමයි හොයාගන්න ඕනේ. අන්න අපිට ඒකත් fill කරගන්න පුළුවන්. Make sure that you have good ventilation and a comfortable chair. අන්න ඒකත් හරි. හරිනේ දැන් අපි උඩ එකක් ඉතුරු කරලා ආවා. දැන් අපි බලමු මෙතෙන්ට ගැලපෙනව නේද ඉතුරු වෙච්ච easy කියන word එක. Organize your material in such a way that makes it easy to find what you need. ඔන්න ඔහම තමයි මම කරාන මේ ප්‍රශ්නේ කරන්නේ. අපි බලන්න ඕනේ දැන් to වගේ එකක් කියන to study to revise. අර ඒ වගේ තැනක් ඉන්නවනේ එතන verb එකක් තමයි ඉන්නේ. හරිද? අර ඒ වගේ තැන් ටික පොඩ්ඩක් memorize කරගෙන තියාගන්න ඕනේ. අපි මේක practice කරන්න මේක එකකින් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇත්තටම. අපි papers ගොඩාරියක් practice කරන්න ඕනේ. practice කරද්දී automatically ඔළුවට එනවා මේක paragraph එක කියවගෙන යද්දි මම මේ වගේ වචනයක් තමයි එන්නේ. සමහරට ඒ වචන word list එකේ නොවුනොත් ඒ වගේ similar word එකක් තියෙන්න පුළුවන්. අන්න එතකොට ඒ word එක තමයි අපි දාන්න ඕනේ.